සුන්දර පරිසරයක් කියලා කියන්නේ සිත නිවන තැනක්. අපි එහෙම තැනකට තමයි ඇවිල්ලා ඉන්නේ. ඇවිල්ලා ඉන්නේ කළුගඟ ජලාශය තියෙන තැනට. ඉතින් අපි අද රෙඩ් බානාගමට තමයි යන්නේ. දඹුල්ලේ ඉඳලා බකමුණ හරහා අපි මේ තැනට ඇවිල්ලා ඉන්නවා. මෙතනින් මේ පැත්තට තමයි අපි රෙඩ් බානාගම පැත්තට යන්නේ. ඉතින් ඒ යන අතරතුරේ අපිට හරි ලස්සන තැනක් හම්බුණා. අපි එතන ඒ නිසා නැවතුණා ඔබට මේ තැන පෙන්වන්න ඕන නිසාවත් එනවා නම් මේ පැත්තට මෙතනින් ඔයාලට මෙන්න මේ ලස්සන දර්ශනය දැක බලා ගන්න පුළුවන්. මේ තමයි කළුගඟ ජලාශය. සඳුන් එක සඳුන් ස්කෝල තමයි ස්කෝල පිස්සනේ. ඉතින් අපි කොහොම හරි අහලා දැනගමු. අපි කොහොම හරි අහලා දැනගමු ස්කෝලයක් කොහමද මේ වගේ කැලේකට. පිටකයක් ඇයි මේ කැලේකට. දැන් ඉතලා කිලෝමීටර් 15ක් විතර ඇතුලේ කැලේ ඇතුලේ. ඒකට කොහොමද මේ ආතන කියලා අපි ඉස්සරහට අහලා දැනගමු. ඊට කලින් දැන් අපි නාගෙන ඉන්නවා. ලොකු වතුර පාරක් තියෙනවා. මොකද අපි දැන් මං හිතන්නේ කිලෝමීටර් 2ක් 3ක් පයින් ආවා. හරිද නෑ. මේ පස්සෙන් ඔතෙන් පයින් ඉපයක්. හඩෝ මුඩුවා. මේ ගොරක. ගොරක. උලා කැලෑ ගොරක. අපි රෙඩ් බානාගම පතන ඇල්ලට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාලා දැක්ක රෙඩ් බානාගමට එන්න කොච්චර අමාරුද කියලා. ඒ වගේමයි පතන ඇල්ලටත් එන්න ටිකක් අමාරුයි. කිලෝමීටර් 2ක් විතර කැලේ ඇතුළට එන්න ඕන. හැබැයි මේ දකින්න දර්ශනයෙන් ඒ විඩාව එක මොහොතකින් නැත්තටම නැති වෙලා යනවා. ඉතින් ඒ නිසායි අපි ඔයාලටත් මතක් කරන්න ඔයා එන්න ඕනේ. ඉතින් මං හිතන්නේ අඩි ගණනාවක් උසයි. මේ හවස් යාමේ අපි නාන තමයි සූදානම් වෙන්නේ. ඒ නිසායි තව අසිරිමත් දැන් බොහොමයක් තියෙනවා, කතා කරන්න බොහොමයක් දේවල් තියෙනවා. ඒ නිසායි අපි ඔබට මතක් කරන්නේ දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක කියලා. රෙඩ් බානාගම පතනැල්ල. Ming bosan dulu. Hello. Ada mati ya kan teh. Sini deudue. ඔබට දුන්නොවේ Love in the music. Waturanaala